මෙන්න මේ වගේ තමයි දැන් මේ දරුවා ගොඩාක් අසනීප වෙලා නේද පුතේ? ඔයා ගොඩක් දැන් ඔයාට සුවයි නේද? දැන් සුවයි නේද? ඔයා පුතා කිසි දෙයකට බය වෙන්න එපා ඈ. තෙරුවන් සරණයි. පුතේ මං අද මේ දරුවනි මං ලොකු වැඩක් කරන්න තමයි යන්නේ. ඒ කියන්නේ പ്രേත දෝෂයක් ඉවත් වීමේ කටයුත්ත තමයි මම මේ කරන්නේ. ඒ දරුවා මට දැන් ඇවිල්ලා මං ළඟට ඇවින් අදට දින 21ක් වෙනවා. දැන් සුවපත් වෙලා ඉන්නවා. අද අවසාන එයාට දෙහි ටිකක් කපන්න තියෙනවා. ඉතින් ඒ වැඩ කටයුත්ත තමයි මම මේ කරන්නේ. මං ආවට ගිය වැඩ කටයුතු කරන කෙනෙක් නෙමෙයි පුතේ. මේ වැඩ කරනවා නම් අපි හරි ආකාරව කරන්න ඕනේ. දැන් මේවා කරේ මම තොහොන් කැරපොක්කුවේ පාළු විස්ථානයේ මේ අද අවසාන වැඩේ ඉවත් කරලා තමයි මේ දේවාල භූමියේ අද මේ වැඩ කටයුත්ත කරන්නේ. ඇත්තටම ගොඩක් රැවටිච්ච කට්ටිය මෙයා ගොඩක් රැවටිලා තියෙනවා. දොස්තරලා ගාවට ගිහිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. එතකොට එක එක ගුරුන් වහන්සේලාට එක එක මෑණිවරුන්ට අහුවෙලා ඇත්තම කිව්වොත් මේ දරුවා පිස්සන් කොටුවෙත් ඉඳලා තියෙනවා. ඉතින් මෙයාට තිබ්බේ අමනුෂ්‍ය දෝෂයක්. කෙනෙක් මෙයාට මේ අමනුෂ්‍යයෙක් බන්ධනය කරලා. ඉතින් මම මේ වැඩ කටයුත්ත සාර්ථක කරලා දුන්නා. ඇත්තටම මට සතුටුයි. මගේ තාත්තට පින් සිද්ධ වෙන්න මම අද මේ උත්තේ ඉගෙනගෙන තියෙනවා. මම ඉතින් ඒකෙන් කෙනෙකුට පිළිහිට වෙනවා කියන්නේ මම ගොඩාක් සතුටු වෙනවා පුතේ. තව ඉදිරියට මේකේ දෙහි ටික එහෙම කපන වැඩ කටයුතු තියෙනවා. මම පුතාලට මම මේවා පෙන්නන්නම්. දැන් මම මේ දරුවගේ මේ සම්පූර්ණ ලෙඩ දුක් සුව වෙලා තියෙන්නේ. දැන් මේ දේවල් දැන් කරලා ඉවර කරන්න තමයි හදන්නේ. සියලු දෝෂ නිවාරණය වෙලා තියෙන්නේ මේ දරුවා දැන් ගොඩාක් අසනීප තත්ත්වෙන් තමයි මං ගාවට මේ දරුවා ආවේ. මේ දැන් හොඳයි මේ දුවට. මෙන්න මේ වගේ තමයි දැන් මේ දරුවා ගොඩාක් අසනීප වෙලා නේද පුතේ? ඔයා ගොඩක් දැන් ඔයාට සුවයි නේද? දැන් සුවයි නේද? ඔයා පුතා කිසි දෙයකට බය වෙන්න එපා ඈ.